Hi guys, කොහොමද ඉතින් අද අජෝ සල්ලි වලින් මම කතා කරන්න උත්සාහ කරන්නේ මේ කාලෝචිත මාතෘකාවක්. මොකද අපි හැමෝම දන්නවා මේ නවක වදේ ප්‍රශ්නෙන් පෞගි ටිකේ වුණා දුනිය කියලා මේ දන්නවනේ හැමෝම මීඩියා හවුස් වල ගියා. ඉතින් මේ දෙකට හේතුව ඇත්තටම නවක වදේ කියන තාමත් පැවැදෙන හින්දා. නවක වදේ කියන එක සෑහෙන කාලෙක ඉඳන් යුනිවර්සිටි වල වාසිටි සින්දු පවා තියෙනවනේ ඉතින් ඒවා ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක ඇත්තටම නාකවාදය කියන සමහරුන්ට හරි වදයක්. සමහරු කැමති ඒකට. සමහරු කැමැත්තෙම ට්‍රැක් වෙනවා. නමුත් සමහරුන්ට ලොකු පීඩනයක් ඒගොල්ලෝ සමහරු අධ්‍යාපන අතහැරලා ගායි ගෙදර ගිහිල්ලා තියෙනවා. සමහරු අනතුරට ලක් වෙලා තියෙනවා. සමහරුන්ගේ ජීවිත බව නැති වෙලා තියෙනවා. සමහරු මානසික පීඩනයට ලක් වෙලා මේක කරගන්න බෑ කියලා. මොකද බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් දුප්පත් පවුල්වල දෙමාපියෝ හරිම අමාරුවෙන් කොහොම හරි උගන්වලා විශ්වවිද්‍යාලයට යනවා. ඒවට පස්සේ ඒ දරුවා ආපස්සට හැල්ලලා මේ රැක් එකක් ඉන්නවා. ඒ රැක් කරන්නේ ඉතින් එහෙම ආපුවා තමයි. ඉතින් මොකටද ඒගොල්ලෝවත් ඒ එතනින් අපෙන් එහාටවත් මේ පීඩනේ කඩන්න ඕනේ ඉර නංගිලා මල්ලට අධ්‍යාපන එන්න අනාගතයට එන ශිෂ්‍යයන්ට කියන එක ඒගොල්ලෝ සනිටුහන් කරගෙන ඒක නැවැත්තුවා නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ ඇත්තටම කියනවා නවකවදේ ඒගොල්ලෝ දෙන්නේ අපි ඔය කාලවරෙන් හැදිලා එන්න ඕනේ මේක ට්‍රැඩිෂනල් එකක් විදියට එහෙම කරගෙන දැන් කොහොම හරි ඉතින් දැන් දැක්කනේ වෙච්ච දේ. එතනින් යාට ලොකු නැවතුනොත් හොඳයි නැත්තම් තව විශ්ව විනාශ වෙන්න පුළුවන්. මොකද ඇත්තටම කියවනම් අහිංසක දරුවෝ වෙනවනේ විශ්වවිද්‍යාලයට අනේ අමාරුවෙන් එන ඒගොල්ලන්ට රැක් කරන්න ගියාම ඒගොල්ලන්ට එක්කෝ ඒගොල්ලෝ අධ්‍යාපනයේ පායලා ආපස්සට යනවා. ජීවිතේම ඉවරයි. අර ඒත් ආපු ගමන එක්කෝ මානසික රෝගී බවටපත් වෙනවා. එක්කෝ අනතුරට ලක් වෙනවා. දැන් කොහොම හරි දැන් උන්වහන්සේ පරිප්පු කෑවනේ. ඉතින් ඔය ෆස්ට් ක්ලාස් අයලා සෙකන්ඩ් ක්ලාස් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ඒගොල්ලෝ නේ රැක් කරන්නේ. දැන් හරිනේ. ඉතින් ඒ හරි ඉයර් එකේ ඕගොල්ලෝ ඉන්න ඕගොල්ලෝ මනසෙන් කියන එක තමයි මොකද මගේ දරුවෝ මේ දන්න හිතවත් ආගේ මගේ මිත්‍රාන්ගේ දරුවෝත් යනවා. මගේ ඥාතිගේ දරුවෝත් තාමත් යුනිවර්සිටි එකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මගෙත් තරහ වෙන්නේ දන්නේ නැහැ. ඉතින් මේක මේ මගේ මන් දන්න මතයට කොහොම වුණත් ඉතින් පොදුවේ නවකවදේ කියන එකට නම් අනුමත කරන්න බෑ. මොකද අකමැති මම නම් තරයේ මොකද මම පුද්ගලිකව මගේ අත්දැකීම් තියෙනවා. මම දන්න අය ඕකෙනින්ද ලොකු පීඩනයක් ලක් වෙලා තියෙනවා. නවකවදේ නිසා යන්න බෑ කියලා ලෙක්චර්ස් නොගින් හිටපු අය ඉන්නවා. ඉතින් එහෙම අසාධාරණ කරන්න ඕනේ නැහැ. දැන්වත් ඔය වදේ ඇත්තටම වදයක් නේ. නැවතුනොත් හොඳයි මත මොකද මතු පරපුරට ඔක ප්‍රශ්නයක් වෙනවා. මොකද තාත් එක්ක තරහට නෙමෙයි. ඉතින් තමයි තරුණකමට ඒගොල්ලන්ගේ ට්‍රැල්ලට ඒගොල්ලන්ගේ සිස්ටම් එකට හදාගෙන තියෙන විදිහට ඒගොල්ලෝ එමු කරනවා. නමුත් ඒක වැරද්දා. මම දකින විදිහට නම් මොකද අනිකා පීඩයට ලක් කිරීමනේ කැමති අයත් ඉන්නවා. බලෙන් රැක් වෙන අය ඉන්නවා. ආතලයකට රැක් වෙන අය ඉන්නවා. ඉතින් අපි ඉස්කෝ යන කාලේ නම් රැක් කරන්න ආවම අපි කේම ඉල්ලුවා. ඒ රැක් දුන්නේ අපි. මොකට රැක් වෙන්නේ? කාගෙන් කාලේ ඉඳලා නැහැනේ. මෝඩ රැක් ඒ වලට අපි යන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ සමහර එහෙම ගේම් ඉල්ලුවොත් ගහ ගන්න පුළුවන් ඒවා ගහ ගන්නවා නැත්නම් අනිත් එක දන ගහනවා. ඒත් එක්ක බයට ඒව කරනවා. එහෙම ඔය වෙන්න ඕනේ නැහැ. ඉතින් හරි මෙතනින් එහාටත් අපි අනාගත පරපුරට ඕක නැවතිලා ඔය එළියට කැම්පස් එකෙන් එළියේ වෙන අනුතුරු ටික වළක්වාගෙන ජීවිත ලස්සන සහෝදරත්වයෙන් ගියොත් හොඳයි. ඉතින් ජය වේවා.